තුන්වෙනි ප්‍රශ්නය මම මේක මකනවා පුතේ. ශාස්ත්‍රීයත්වය ප්‍රධාන අරමුණු කොටගෙන පැවැත් වූ ගැමි නාටකයේ නම් කරන්න. ශාස්ත්‍රීයත්වයේ ප්‍රධාන අරමුණු කොටගත් ගැමි නාටකයේ මොකද්ද කියලා අහනවා. ඔය ශාස්ත්‍රීයත්වයේ අරමුණු කොටගෙන පවත්වපු ගැමි නාටකයේ තමයි පුතා මොකද්ද? සොකරි කියලා කියන්නේ. නේද? සොකරි. මේ සොකරි කියලා කියන්නේ පැරණිතම ගැමි නාට්‍ය. කොහෙද? උඩරට පළාතේ ප්‍රචලිත පැරණිතම ගැමි නාට්‍ය තමයි පුතා සොකරි කියලා කියන්නේ. එහෙනම් ඔන්න තුනේ පළවෙනි එකට උත්තරේ. තුනේ රෝමි ලක්කම් 1 සොකරි. ඊළඟට තියෙනවා රෝමි ලක්කම් 2 එම ගැමි නාටකයේ එන චරිත නම් කර එය පවත්වන ප්‍රදේශ 4ක් ලියන්න. හරි. චරිත නම් කරන්න කියනවා. කීයක්ද? චරිත නම් කරන්න. කවුද චරිත වෙන්නේ? පරයා, වෙදරාල, නේ? සොකරි. මේ සොකරි කියන්නේ ප්‍රධාන චරිතය ඈ. හොඳට මතක තියාගන්න. සොකරි ප්‍රධාන චරිතය. වෙදරාල, පරයා. ඊගාවට තව ඉන්නවා කවුද? ඈ? ඇතැම් තැන්වලදී ඇතැම් ප්‍රදේශ අනුව මේ සොකරි නාට්‍යයේ චරිත වෙනස් වෙනවා පුතේ. ඒ අනුව පරයා, වෙදරාල, සොකරි, සොකරිගේ ස්වාමියා ආණ්ඩිගුරු හෙවත් ගුරුහාමි. ආණ්ඩිගුරු නේ? ආණ්ඩිගුරු කියලාත් කියනවා, ගුරුහාමිත් කියලා කියනවා. ඇතැම් තැන්වල මේ පරයාගේ පරයා කසාද බැදලා ඉන්නේ. එහෙම නැත්නම් පරයාගේ කවුද බිරිඳ විදිහට කාලි අම්මා කියලා චරිතයක් සඳහන් වෙනවා. ඊගාට පච්චමීරා කියලා චරිතයකුත් ඉන්නවා නේ. තව වඩුරාල කියලා චරිතයකුත් ඉන්නවා. අර ගහ කපලා නේ, ඒ ගහ ඉරලා නේ, ඒ ලී ඉරලා මේ නැව තැනීමට පුතේ මේ වඩුරාල සම්බන්ධ වෙනවා. ඒ නිසා වඩුරාල කියලා චරිතයකුත් ඉන්නවා. ඇතැම් ප්‍රදේශවලදී තමයි මේ චරිත එකතු වෙන්නේ. ප්‍රධාන වශයෙන් ඉන්නවා පරයා, වෙදරාල, සොකරි සහ ආණ්ඩිගුරු නේ. තව ඉන්නවා පුතේ ප්‍රදේශ අනුව හෙට්ටියා කියලා චරිතයකුත් නේ. හෙට්ටියා කියලා චරිතයකුත් ඉන්නවා. මේවා එන්නේ මේ ප්‍රදේශ අනුව වෙනස් වෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් පරයා, වෙදරාල, සොකරි සහ ආණ්ඩිගුරු කියන චරිත මේ සොකරි නාට්‍යයේ අන්තර්ගතයි. එහෙනම් ඊළඟට බලමු රෝමි ලක්කම් 3. එහි උපත් කතාව සැකවින් ලියන්න. එහෙනම් අපි උපත් කතාව ලියනවා. මොකද්ද? සොකරි නාට්‍යයේ උපත් කතාව. ඉන්දියාවේ ආන්ධ්‍රා ප්‍රදේශයේ හිටියා පුතේ තැන් තැන් වලට ගොස් නේද? යంత్ర මන්ත්‍ර ගුරුකම් කරමින් තම ජීවිකා වෘත්තිය අරගෙන ගිය කවුද? ආණ්ඩිගුරු හෙවත් ගුරුහාමි. ඔහු සොකරි නැමැති ලස්සන කාන්තාව නේද? සොකරි යන්නේ අදහස චොක්‍රී කියන භාෂාවෙන් බිඳිලා වචනයක්. සොකරි කියලා කියන්නේ සුන්දර කාන්තාව කියන අදහස. එතකොට මේ සුන්දර කාන්තාව විවාහ කරගත්ත මේ ආණ්ඩිගුරු නේද? මොකද කරන්නේ? ටික කාලයක් දරුවන් අපේක්ෂාවෙන් සිටිමුත් මොකද වුනේ? දරුවන් නොලැබීම නිසා දරුවන් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පත්තිනි දේවියන් වැඩ වසන නේද ලංකාවට පැමිණ පඳුරක් ගැට ගැසීමේ අරමුණින් මොකද කරන්නේ? ගසක් කපා නැවක් සාදා නැව් නැග මොකද කරන්නේ? ලංකාවට ගොඩ බහිනවා. කොහෙද? තඹරාවිට කියන ප්‍රදේශයට නේද? එතකොට ඔය නැව් නැගීම, ඊට පස්සේ නැව තැනීම, නැවේ ගමන් කිරීම, මේ සියලුම දේවල් මොනවද? අනුකරණාත්මක ලක්ෂණ මගින් නිරූපණය කරලා පෙන්නනවා සොකරි නාට්‍යයේ. ඒක තමයි සොකරි නාට්‍යයේ තියෙන විශේෂ ලක්ෂණයක් වෙන්නේ. අනුකරණ මාධ්‍යෙන් කතා පුවතක් විකාශනය වෙනවා නේද? මුහුදේ එන ගමන් කවි ගායනා කරනවා නේ. නැව් නැග
කළු මුහුදට නැව ඇවිත් බසින්නේ ගොළු මුහුදට නැව ඇවිත් බසින්නේ නේද? මුහුදු තරණය කරමින් ලංකාවට පැමිණෙන ආකාරය අනුකරණ මාධ්‍යයෙන් නිරූපණය කරන කවි ගායනාත් එකතු කරගනිමින්. ඔහොම තඹරාවිට කියන ප්‍රදේශයට ගොඩ බැස්සට පස්සේ මේගොල්ලොන්ට తాවකාලිකව සිටීම සඳහා නවාතැන් පොලක් හොයන අවස්ථාවේදී මේ පරය කියන්නේ හරි මුකරි චරිතයක්. හරිද? දෙපිට කැපෙන වචන භාවිතා කරන නේ චරිතයක් නිසා මොහුට හැකි ඉක්මනින් පුළුවන්කම ලැබෙනවා වෙදරාළගේ ඉඩමේම කොටසක පැලක් තනා ගන්න අවස්ථාව. ඒ නිසා මේ ගොල්ලෝ ගෙපල කපලා නේද? ගේ වැඳලා ඊට පස්සේ ගොම මැටි ගාලා නේ මේ ගේ තනීම හෙවිලි කිරීම නේ ගොම මැටි ගෑම මේ සියලුම දේවල් කරන්නෙත් පුතේ අනුකරණ සහ අභිරූපණ මාධ්‍යයන් උපයෝගී කරගන්න. මේම පැලක් තනලා මේ පැලේ ඉන්න අවස්ථාවේදී දිනක් සොකරි කියනවා ආණ්ඩිගුරුට වතුර අරගෙන එන්න කියලා. වතුර අරගෙන එන්න වෙදරාළගේ ලිඳට යන අවස්ථාවේදී මොකද වෙන්නේ? වෙදරාළගේ බල්ලා මේ ආණ්ඩිගුරුව සපා කරනවා. ඉන්පස්සේ රෝගාතුරු වෙච්ච ආණ්ඩිගුරුට වෙදකම් කිරීම සඳහා වෙදරාළ නිවසට පැමිණෙන අතර මධ්‍යම රාත්‍රිය වෙනතුරු වෙදකම් කරනවා. අවසානයේදී වේදනාව වැඩිකමටම මේ ආණ්ඩුගුරු ගුරුහාමිට නිින්ද යනවා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත වෙදරාළ සොකරි අරගෙන පැනලා යනවා. නේද? ආණ්ඩුගුරුට හැරිලා බලනකොට සොකරි නෑ. හොයනවා හැමතැනම අවසානයේදී ආරංචි වෙනවා වෙදරාළගේ ගෙදර ඉන්නවා කියලා. ඉන්පස්සේ වෙදරාළත් එක්ක රණ්ඩු කරලා කවුද? ආණ්ඩුගුරු සොකරිව නැවත කැඳවාගෙන එනවා. ඉන්පස්සේ සොකරිට අවවාද කොට ඔවුන් සමාදානයටපත් වෙනවා. ටික කාලයක් ගියාට පස්සේ සොකරිට දරුවෙකු ලැබෙනවා. ඉන්පස්සේ මේ දරුවා ලැබීම නිසා අර මොකද්ද? බාරය ඔප්පු කිරීම සඳහා කිරියම්මාවරුන්ගේ දානයක් දීමෙන් මේ සොකරි නාට්‍ය අවසන් වෙනවා. ඕක තමයි සොකරි නාට්‍ය උපත් කතාව. ඒතකොට ඔය විදිහට අපිට කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න පුළුවන්කම ලැබෙන්න ඕන මේ ප්‍රශ්නයත් එක්ක. ඊළඟට 4 වෙනි එක. මොකක්ද අපෙන් 4 වෙනියට අහන්නේ? දක්ෂිණ ಭಾರತೀಯ කර්ණාටක සංගීතයේ පදනම් කොටගෙන රඟ දැක්වූ ගැමි නාට්‍ය නම් කරන්න. එතකොට දක්ෂිණ ಭಾರತೀය කර්ණාටක සංගීතය පදනම් කරගෙන නිර්මාණය වෙච්ච ගැමි නාට්‍ය විශේෂය තමයි පුතා නාඩගම් කියලා කියන්නේ. මොකද්ද? නාඩගම්. මේ නාඩගම් ප්‍රභවයේ පිළිබඳවත් විවිධ මතිමතාන්තර තියෙනවා පුතේ. සමහර වෙලාවට ඕගොල්ලන්ට ප්‍රශ්න වලට අහන්න පුළුවන් නාඩගම් ප්‍රභවයේ පිළිබඳව ප්‍රකාශ වී ඇති ඉදිරිපත් කර ඇති මතවාද මත මොනවාද කියලා. නේද? එතකොට අපේ ඉදිරිවිද සරච්චන්ද්‍ර මහත්මයා කියනවා පුතේ දකුණු ඉන්දීය තෙරික්කුත්තු කියන නාට්‍ය විශේෂය ආශ්‍රයෙන් මේ නාඩගම් ව්‍යාප්ත වුණා කියලා. ඒකෙදි මේ තෙරි කියලා කියන්නේ වීදිය, කුත්තු කියලා කියන්නේ නාට්‍ය. ඒ අනුව වීදි නාට්‍ය තෙරික්කුත්තු කියන වීදි නාට්‍ය ශ්‍රී ලංකාවේ නාඩගම් ව්‍යාප්ත වුණා, ප්‍රචලිත වුණා කියන අදහස ඉදිරිවිද සරච්චන්ද්‍ර මහත්තයා පවසනවා. ඒ එක්කම එම්.එච්. ගුණතිලක මහත්මයා කියනවා නේද? ක්‍රිස්තියානි මිෂනාරිවරුන්ගේ ආගම ව්‍යාප්ත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නාඩගම් ව්‍යාප්ත වුණා කියලා. ඔය මත දෙකක් කිව්වේ. ඔයගොල්ලෝගේ දැන ගැනීම සඳහා. ඊළඟට තියෙනවා පුතේ රෝමිලක්කම් 5. 4 අපි මේක 5. මොකද්ද 5 එම ගැමි නාටකයේ රඟ දැක්වූ රංග භූමිය නම් කරන්න. එතකොට නාඩගම් රඟ දැක්වූ රංග භූමිය අපි කරලිය නමින් හඳුන්වනවා. කරලිය. මොකද්ද? කරලිය නමින් හඳුන්වනවා රංග භූමිය.
එතකොට මේ කරලිය විශේෂත්වයක් තියෙනවා පොඩි. පැරණිතම ගැමි නාට්‍ය සොකරි ඊළඟට කෝලම් ඊට නාඩගම්. ඔය රංගභූමි විකාශනය තුල පුතා යම් ප්‍රවණතාවයක් එකතු වෙච්ච රංගභූමියක් විදිහට අපිට මේ නාඩගම් රංගභූමිය එහෙම නැත්නම් කරලිය අපිට හඳුන්වන්න පුළුවන්. මොකද සොකරි නාට්‍ය රංග දැක්වුවේ කමත එලිමහන් නේ කවාකාර රංගභූමිය. කෝලම් වලත් තිබුණේ එලිමහන් කවාකාර රංගභූමිය. හරිද? ඒ රංගභූමිය වල යම් යම් විශේෂ වෙනස්කම් කිහිපයක් තිබුණා. මොකද කෝලම් නාට්‍යයේ රංගභූමිය තිබුණා විශේෂයෙන්ම වෙස් අත්ත නමින් කොටසක් නේද? ඒ කියන්නේ රංගභූමියේ නේ පිටිපස්සට වෙන්නට මෙහෙම කරු දෙකක් මැද්දෙන් ලී කෝටු නේද? තබලා ඒවට ඔය ගොර්ර කාතු බුරුල්ලාතු එහෙම මොකද කරන්නේ? සවි කරලා යම් ආවරණයක් විදිහට නිර්මාණය කරා වෙස්සත්ත. ඔය වෙස්සත්තට මුවා වෙලා තමන්ගේ වාරේන තුරු මේ රූපන ශිල්පීන් සැඟවී සිටි. හරිද? ඒ කියන්නේ අර සොකරි වල තිබුණේ පහම් පැල, ඊට පස්සේ බෙරකරුවන් සහ ගායක කණ්ඩායම හිටියා. ඊට පස්සේ පිටිපස්සේ මොකද මල් පැල තිබුණා. ඒ වගේ විශේෂ සීමිත ලක්ෂණ කිහිපයක් නේ තිබුණේ. ඒ කියන්නේ පැදුර එලලා ඒ උඩින් වංගෙඩියක් අනිත් පැත්ත හරවලා තියලා වංගෙඩිය උඩට සුදු රෙද්දක් දාලා ඒ උඩ ලන්තෑරුමක් හෝ පහනක් දැල්වලා ඒ වටා ඉඳගෙන තමයි සොකරි නාට්‍ය රංග දැක්වේ. හැබැයි කෝලම් වලදීදී අන්න වෙස්සත්ත කියන එකක් ආවා. ඒකම මඩුව කියන කොටසකුත් පිටිපස්සෙන් එකතු වුණා. ඔය මඩුව කියන්නේ ඔය මේ ශිල්පීන්ට මේ ඇඳුම් මාරු කරගන්න නේ ඔය වේශභූෂණ කටයුතු සහ අංග රචන කටයුතු රංග භාණ්ඩ තබා ගැනීම ආදී කරුණු කාරණා සඳහා භාවිතා කරා. පසු කාලයක ඕක නේපත්‍යාගාරයේ විදිහටත් භාවිතා කරා කෝලම් වල. හැබැයි නාඩගම් වල තිබිච්ච රංගභූමියේ විශේෂත්වය තමයි පුතේ ඒක පස් ගොඩ කරලා සකස් කරන ලද අර්ධ කවාකාර රංගභූමියක් තමයි නාඩගම් රංගභූමිය විදිහට තිබුණේ. හරිද? අන්න විශේෂත්වය. අනිත් ඒවට වැඩිය පොඩි විශේෂත්වයක් තියෙන. අනිත් හැම එකම කවාකාර වෙද්දී නාඩගම් රංගභූමිය අර්ධ කවාකාර වෙනවා පස් ගොඩ කරලා උස්ස සකස් කරලා තිබිච්ච නිසා. අන්න රංගභූමි විකාශනය තුල යම් වෙනසක් අත්දකින්නට ලැබෙන රංගභූමියක් විදිහට අපිට ওই නාඩගම් රංගභූමිය හඳුන්වන්න පුළුවන්. ඊළඟට හයවෙනි ප්‍රශ්නේ තියෙනවා එම ගැමි නාටක සම්ප්‍රදායට අනුව ප්‍රථමයෙන් සිංහලෙන් නාට්‍ය රචනාවක් කළ පුද්ගලයා කවුද කියලා අහනවා. හරිද? ඒතර සිංහලෙන් ප්‍රථමවට නාටකමක් නිර්මාණය කරේ කවුද කියලා අහනවා. ඒතර ඉන්දියාවේ ඉඳන් ආව පුතේ අලගනායුදු නම් ද්‍රවිඩ නාටකම් සංගීතඥයෙක්. හරිද? ඔය ද්‍රවිඩ නාටකම් සංගීතඥයා අලගනායුදු නම් කියන නාටකම් සංගීතඥයා ලංකාවේ නාටකම් නාට්‍යයක් මේ පෙන්වුවා මේ හරිස්චන්ද්‍ර නාටකම කියලා. හරිද? නමුත් දැන් අපෙන් ප්‍රශ්නේ අහන්නේ මේකේ එම නාට්‍ය සම්ප්‍රදාය මේ ගැමි නාට්‍ය සම්ප්‍රදායට අනුව ප්‍රථමයෙන්ම සිංහලෙන් නාට්‍ය රචනාවක් කළ පුද්ගලයා තමයි පුතේ කවුද? පිලිප්පු සිඤ්ඤෝ කියලා කියන්නේ. ඔය පිලිප්පු සිඤ්ඤෝ කියන කම්මල් කරුවා නේද? ප්‍රථමයෙන් ඕගේ නාටකම නිර්මාණය කරා කියලා කියන්නේ කම්මලේ තිබුණු අඟුරු වලින් මේ බිත්තියේ තමයි ප්‍රථමයෙන්ම මුලින්ම ඔය නාටකම් නිර්මාණය කරන්න ගත්තා කියලා කියන්නේ. එතකොට ඔහු තමයි ලංකාවේ නාටකමක් ප්‍රථමයෙන්ම නිර්මාණය කරේ පිලිප්පු සිඤ්ඤෝ ඇහැලේ පොළහෙවත් සිංහලේ නාටකම. ඒක තමයි ප්‍රථම නාටකම විදිහට සැලකෙන්නේ. එම නාට්‍ය කුමක්ද කියලා අහනවා. නාට්‍ය තමයි ඇහැලේ පොළ. පුද්ගලයා තමයි කවුද? පිලිප්පු සිඤ්ඤෝ. ඊගාවට අපි 7 බලමු. 7 වෙනි එක අපේ ප්‍රශ්නේ මොකද්ද කියලා. ඔන්න 7 මෙතනින් දානවා පුතේ. 7 අහනවා එම නාට්‍ය සම්ප්‍රදායේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ 4ක් ලියන්න. මොනවද නාටකම් නාට්‍යයේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ?
පළවෙනි ලක්ෂණය තමයි පුතේ මේ නාඩගම් වල රංග ශෛලියේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි පූර්ව රංගය සහ අපර රංගය ලෙස. පූර්ව රංගය හා අපර රංගය ලෙස මේ රංගයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. රංගයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. නේ? එතකොට ඔය පූර්ව රංගය තුල වෙන්නේ හාස්‍යෝත්පාදක රංගනයක් සිද්ධ වෙනවා. හාස්‍යෝත්පාදක පූර්ව රංගයක් මෙන්ම අපර රංගයේදී කතා පුවත විකාශනය වෙනවා. මොකද කතා පුවත විකාශනය වන්නේ අපර රංගයෙන් රජු සහ බිසව පැමිණීමෙන් පස්සේ. අන්න ඒක මේ නාඩගම් වල දක්න ලැබෙන විශේෂ ලක්ෂණයක්. ඊළඟට නාඩගම් වල දක්න ලැබෙන ඊළඟ විශේෂ ලක්ෂණය තමයි පුතා දක්ෂිණ ಭಾರತೀಯ කර්ණාටක සංගීතය යොදා ගැනීම. මොකද්ද? ලියා ගන්න. දක්ෂිණ ಭಾರತೀಯ කර්ණාටක සංගීතය. දක්ෂිණ ಭಾರತೀය කර්ණාටක සංගීතය යොදා ගැනීම. කර්ණාටක සංගීතය යොදා ගැනීම. දක්ෂිණ ಭಾರತೀය කර්ණාටක සංගීතය යොදා ගැනීම විශේෂ ලක්ෂණයක්. ඊළඟට නාඩගම් වල තිබිච්ච තව ලක්ෂණයක් මොකද්ද? නේද? නාඩගම් වල ප්‍රධාන වාද්‍ය භාණ්ඩයේ විදිහට භාවිතා කරේ මද්දලය. අනේකත් ලියා ගන්න. ප්‍රධාන වාද්‍ය භාණ්ඩයේ ලෙස මද්දලේ භාවිතා කිරීම. ඉන්පස්සේ හොරණෑව නේද? ඒ වගේ රංග භාණ්ඩ භාවිතා කරා. නමුත් ප්‍රධාන වාද්‍ය භාණ්ඩයේ විදිහට භාවිතා කරේ මද්දලය. පැහැදිලිද? එතකොට ඔන්න ඔය නාඩගම් නාට්‍යයේ තියෙන මොනවද අපෙන් අහන ප්‍රශ්නය? සුවිශේෂී ලක්ෂණ. නේද? සුවිශේෂී ලක්ෂණ. එතකොට තව අපිට ගන්න පුළුවන් මේ නාඩගම් නාට්‍ය කලාවේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ විදිහට භාෂාව භාවිතා කිරීමේදී පුතා ද්‍රවිඩ සහ සංස්කෘතික බස මිශ්‍ර විදිහට යොදාගෙන තිබෙනවා. සංස්කෘත සහ දෙමළ බස නේද? යම් මිශ්‍ර ස්වරූපයකින් නිර්මාණය කරලා තියෙනවා නාඩගම් වල යොදාගෙන තිබෙනවා. ඊට අමතරව මේ නාඩගම් වල විශේෂ රාග තාල මේ විශේෂ තාල වර්ග කිහිපයක් භාවිතා කරා. තිර්ලානා, තෙන්මෝඩි, වඩමෝඩි, කීර්තිනම් නේ තංගපාට ආදී තාල වර්ග භාවිතා කරා නාඩගම් නාට්‍යයේ. ඒකත් විශේෂ ලක්ෂණයක්. ඒතර ඔයගොල්ලෝ දැන් පොතක් ළඟ තියාගෙන විස්තර කරනකොට ඒ ෂෝට් නෝට් එකක් විදිහට ඒකත් ඇතුල් කරගන්න. එතකොට ඔයගොල්ලන්ට විභාගයට යන්න කලින් ඔය කියන විෂය කරුණු පිළිබඳව යම් අවබෝධයක් ඇතිව ගිහිල්ලා ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න පුළුවන්. නේද? ඒකම මේකේ තිබෙන විශේෂ ලක්ෂණය තමයි පුතේ මේ නාඩගම් නාට්‍යයේ මද්දල් වාදකීන් දෙදෙනෙක් බිම ඉඳ ගන්නවා මුහුණට මුහුණලා. එක මද්දල් බෙර වාදකයෙක් අඩු තාල වයන අතර අනික් බෙර වාදකයා වැඩි තාල වයන. නේද? මේ අඩු තාල සහ වැඩි තාල වයනකොට ඔන්න පොඩි සංඥාවක් දෙනවා ගම්මුන්ට මේ නාඩගම් නාට්‍ය නරඹන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට අන්න නාඩගම පටන් ගන්න ළඟයි ඉක්මනට තියෙන වැඩ ටික ඉවර කරගෙන නාඩගම් බලන්න යන්න සූදානම් වෙන්න කියන මැසේජ් එක තමයි දෙන්නේ. අඩු තාල සහ වැඩි තාල වශයෙන් මූණට මූණලා මොකද කරන්නේ? මද්දල් වාදකයන් දෙදෙනෙක් වාදනයේ යෙදෙනවා. හරිද? අනිත් එක තමයි මේ නාඩගම් ශිල්පීන් නැත්නම් නාඩගම් නාට්‍යකරුවන් මුහුණට මුහුණලා පවසන දෙබස් තර්ග නමින් හඳුන්වන. මොනවාද? මුහුණට මුහුණලා පවසන දෙබස් තර්ග නමින් හඳුන්වනු ලබන. එතකොට අර අඩු තාල සහ වැඩි තාල වයන එකට නාඩගම් නාට්‍යයේදී භාවිතා කරනවා අන්තාදිය කියලා. මොකද්ද? අන්තාදිය. නේ?
අන්ත ආදී නමින් හඳුන්වන්නේ කුමක්ද? ඒතර නාටකම් නාට්‍ය. මද්දල් වාදකින් දෙදෙනෙක් මුහුණට මුහුණලා අඩු තාල සහ වැඩි තාල වැයීම. තර්ක නමින් හඳුන්වන්නේ නාටකම් කරුවන් නාට්‍යකරුවන් ශිල්පීන් මුහුණට මුහුණලා පවසන දෙබස් තර්ක නමින් හඳුන්වනවා. ඔන්න එතකොට අපි මේ නාට්‍යයේ විශේෂ ලක්ෂණ කිහිපයක් අපි සාකච්ඡා කරා. ඒතකොට මේ විශේෂ ලක්ෂණ වලට අපිට අර රංගභූමිය ගැන ලියන්නත් පුළුවන්. පස් ගොඩ කර උස්ස සකසන ලද අර්ධකවාකාර රංගභූමියක් නාටකම් සඳහා යොදාගත්තා. එතකොට ඒකත් අපිට විශේෂ ලක්ෂණයක් විදිහට ලියන්න පුළුවන්. දැන් ඊළඟ ප්‍රශ්නෙට යන්. 8 වෙනි ප්‍රශ්නේ ගැමි නාටකයක් සහ සාන්ති කර්මයක් අතර ඇති වෙනස්කම් මොනවද ලියා දක්වන්න. අන්න ඒක විශේෂ ප්‍රශ්නයක්. දැන් මම මේක මකනවා පුතේ සාන්ති කර්මයක් සහ ගැමි නාට්‍යයක් අතර ඇති වෙනස්කම් මොනවද? නේද? එහෙනම් ඕකට උත්තරේ ලියන්නේ කොහොමද? මෙන්න මෙහෙම ලියා ගන්න පුතේ උත්තරේ සාන්ති කර්ම යනු සෙතක් සාන්තියක් යහපතක් අපේක්ෂාවෙන් සෙතක් සාන්තියක් යහපතක් අපේක්ෂාවෙන් පවත්වනු ලබන අතර අන්න සාන්ති කර්මයක් පවත්වන්නේ සෙතක් සාන්තියක් යහපතක් අපේක්ෂාවෙන් පවත්වනු ලබන අතර ගැමි නාට්‍යයන්හි 3:8 ඔය යන්නේ පුතේ ඔයගොල්ලෝ පේපර් එක ලැබෙයි 3:8 යන්නේ 3:8 වෙනි එක කතා කරන්නේ. නමුත් ගැමි නාට්‍යයන් රංග දැක්වීමේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ගැමි නාට්‍ය රංග දැක්වීමේ ප්‍රධාන පරමාර්ථය වන්නේ විනෝදාස්වාදයයි. මොකද්ද? විනෝදාස්වාදයයි. දැන් පැහැදිලිද? සාන්ති කර්මයකයි ගැමි නාට්‍යයකයි දක්නට ලැබෙන ප්‍රධාන වෙනස. නේද? සාන්ති කර්ම යහපතක් සාන්තියක් නේ සෙතක් අපේක්ෂාවෙන් පවත්වනවා. හැබැයි ගැමි නාට්‍ය පවත්වනවා පුතේ මොකද? විනෝදාස්වාදයේ සඳහා. ඊළඟ විශේෂත්වය තමයි පුතා ලියා ගන්න දෙවෙනි විශේෂත්වය. මේ 8 වෙනි එකට අපි එකක් ලිව්වා දැන්. දැන් අපි තව එකක් ලියනවා. ඒක මොකක්ද? ඒක තමයි සාන්ති කර්මවල නාට්‍යමය අවස්ථා පවතනු ලබන්නේ බීජමය වශයෙන්. ඒ කියන්නේ නාට්‍යමය අවස්ථාවල මුල් අවස්ථාව නාට්‍ය නේ මුල් අවස්ථාව විදිහට තමයි සාන්ති කර්ම වල තියෙන්නේ. එහෙනම් ඒක ලියනවා අපි මොනවද? සාන්ති කර්මවල නාට්‍යමය අවස්ථා බීජ වශයෙන් දක්නට ලැබුණද ගැමි නාට්‍ය වල නාට්‍යමය අවස්ථා ප්‍රබලව දක්නට ලැබේ. නේද? ප්‍රබලව දක්නට ලැබේ. සාන්ති කර්ම වල නාට්‍යමය අවස්ථා බීජ වශයෙන් දක්නට ලැබුණ ගැමි නාට්‍ය වල නාට්‍යමය අවස්ථා ප්‍රබලව දක්නට ලැබේ. නේද? ඔන්න සාන්ති කර්ම සහ ගැමි නාට්‍යයන්හි තියෙන වෙනස්කම්. අපි ඊළඟ ප්‍රශ්නයට යනවා. 10 වෙනි ප්‍රශ්නේ 3:10 රෝමි ලක්කන් 10 මේ 10 නෙමේ රෝමි ලක්කන් 9 ප්‍රධාන ගැමි ත්‍රිත්වය
රංග දැක්වූ රංගභූමි 3 නම් කරන්න කියන. ප්‍රධාන ගැමි ත්‍රිත්වය. ඒ කියන්නේ ගැමි නාට්‍ය ත්‍රිත්වය රංග දක්වපු රංගභූමිය ඔය අපෙන් අහන්නේ. 9. 3 9. මොකද්ද? ප්‍රධාන ගැමි ත්‍රිත්වය. සොකරි නම් මෙහෙම ලියනවා පුතේ ඈ. කොහොම ලියන්න ඕනේ. නැත්තම් නිකන් ඔය ලියන්න එපා. සොකරි කමත. ඊගාවට නාඩගම් කරලිය. ඊළඟට කෝලම් තානායම්පල. නේ ඔන්න ඔහම එකට උත්තරේ ලියවෙන්න ඕනේ. හරිද පුතේ? ඔන්න දැන් අපි ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරලා ඉවරයි. නේද? අපි තුන්වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරා. ඊළඟට අපි සාකච්ඡා කරා පළවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරා නේද? නිර්දේශිත නාට්‍ය ග්‍රන්ථයේ ආශ්‍රයෙන් අහලා තිබුණු ප්‍රශ්නය. ඊළඟට අපි කතා කරනවා පුතේ කතන්දරය යනු කුමක්ද? නේද? පස්වෙනි ප්‍රශ්නය. අපි ඊළඟට කතා කරන්නේ පස්වෙනි ප්‍රශ්නය.